ආයුබෝවන් අපි YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වකට සිදුවමින් යන මැද පෙරදිග යුද්ධ සමග ලංකාවට බොහෝ තෙල් පැමිණීම යම් තාක් දුරට සීමා වෙලා තියෙනවා. ඒක නිසාම ලංකාවේ මේනකොට පොඩි ඉන්ධන අර්බුදයක් හටගනිමින් පවතිනවා. ඉතින් මේ අර්බුදේ යම් තාක් දුරකට සීමා කරගන්න එහෙම නැත්නම් අඩු කරගන්න ශ්‍රී ලංකා රජය විසින් මීට ටික දිනකට පෙර මීට අවුරුදු කිහිපයකට කලින් පාවිච්චි කරපු QR කෝඩ් ක්‍රමය නැවතත් භාවිතා කරන්න ඕන කියලා නිවේදනය කළා. ඉතින් මෙහෙම නිවේදනය කිරීමත් සමග ලංකාවේ ජනතාව මේ QR කෝඩ් එක හදාගන්න වෙබ්සයිට් එකට ගිහින් අලුතින් QR කෝඩ් හදන්න පටන් ගත්තා. ඒ වගේම කලින් තිබ්බ QR කෝඩ් ඩිලීට් කරන්න පටන් ගත්තා. ඒ වගේම තමයි කලින් තිබ්බ QR කෝඩ් ලොගින් වෙලා ලබා ගන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මෙහෙම මේ දේවල් කරද්දී ඔවුන්ට ගොඩක් ගැටලුවට මුහුණ දෙන්න සිදු වුණා. ඒකට ප්‍රධානම හේතුවක් විදිහට අපිට පෙන්වන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ එහෙම නැත්නම් මේ සිස්ටම් එකේ තියෙන එරර්ස්. ඉතින් ඒක අපිට ගොඩක් දුරට මගහරවා ගන්න බෑනේ. හැබැයි මෙන්න මේ QR කෝඩ් එක ලබා ගන්න විදිහ, මේක ඩිලීට් කර ගන්න විදිහ, ඒ පරණ QR කෝඩ් එක ලබා ගන්න විදිහ දන්නේ නැතිකම නිසා ගොඩක් ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් මේ වගේ ගැටලුවකට මුහුණ දුන්න කෙනෙක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා අලුතින් QR කෝඩ් එකක් අපි කොහොමද හදන්නේ? අපි මීට අවුරුදු කිහිපයකට කලින් හදපු QR කෝඩ් එකක් කොහොමද ආයෙත් ලබා ගන්නෙ? ඒ වගේම තමයි අපි මීට කලින් හදලා තිබ්බ QR කෝඩ් එකක් කොහොමද අයින් කරන්න කියලා මුල ඉඳන් සරලව ඔයාට කියලා දෙන්න. ඉතින් හැදෙන්න කියලා ආරාධනා කරන මේ වීඩියෝ එක අවසන් වෙනකම් ඉතින් එහෙනම් අපි යමු වෙබ්සයිට් එක පැත්තට. ඉතින් මේ page එකට එන්න පුළුවන් link එක මම මගේ description එකේ දාලා තියෙනවා මේ වීඩියෝ එක පල්ලෙහෙන්. ඉතින් ඔයාට ඒක click කරලා කෙලින් මේකට එන්න පුළුවන්. site එකට මුලින්ම ගිය ගමන්ම අපිට අවශ්‍ය language එක තෝරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට ඕන නම් සිංහල, තමිල්, ඉංග්‍රීසි විදියට මේ language එක තෝරගන්න පුළුවන්. මම මගේ පහසුවට ඉංග්‍රීසි කියන language එක මෙතනින් තෝරගන්නවා. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන ඔයා අලුතින් වාහනයක් register කරනවා නම් vehicle registration කියන එක තමයි ක්ලික් කරන්න ඕනේ. ඔයා register කරපු වාහනයක QR නැවත ලබා ගන්න හදනවා නම් එහෙනම් ඔයා ක්ලික් කරන්න ඕනේ මෙන්න මේ vehicle login කියන බටන් එක. ඉතින් අපි මෙතනදී හදන්න මුලින්ම අලුත් වාහනයක් register කරන්න නිසා මම මෙතන vehicle registration කියන බටන් එක ක්ලික් කරනවා. මේක ඕපන් වුණාට පස්සේ අපිට මුලින්ම මෙන්න මෙතෙන්ට තොරතුරු කිහිපයක් ඇතුළත් කරන්න වෙනවා. එතනින් මුලින්ම අපිට ඇතුළත් කරන්න තියෙන්නේ NIC නම්බර් එක. ඒ කියන්නේ ඔයාගේ ජාතික හැදුනුම්පත් අංකය. එහෙම නැත්නම් ඔයාට මෙන්න මෙතෙන්ට පාස්පෝර්ට් නම්බර් එක උනත් ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මගේ ජාතික හැදුනුම්පත් අංකය තමයි මෙතෙන්ට ටයිප් කරගන්නේ. හරි. මම ඒක දැන් ටයිප් කරලා ඉවරයි. ඊට පස්සේ ඔයාට දෙවනියට මොබයිල් නම්බර් එකක් ටයිප් කරනවා. ඒකට හේතුව තමයි ඔයාට මොබයිල් නම්බර් එකට OTP එකක් ගෙන්නගෙන මේක වෙරිෆයි කරගන්න වෙනවා. ඉතින් මම මේ විදිහට මගේ මොබයිල් නම්බර් එක ටයිප් කළා. මම දැන් ඒකට OTP එකක් ගෙන්න ගන්න මේ send OTP කියන බටන් එක ක්ලික් කරනවා. හරි. මේ විදිහට මම දැන් මට හම්බෙච්ච OTP එක මෙන්න මෙතන ටයිප් කරගන්නවා. හරි. මම මෙතන දැන් OTP එක ටයිප් කරලා ඉවරයි. දැන් මම මෙතන verify කියන බටන් එක ක්ලික් කරනවා. දැන් ඉතින් මේ OTP එක ඔයා හරියට ටයිප් කළා නම් මෙන්න මෙතන OTP verified කියලා පෙන්නනවා. ඉතින් මටත් මේ වෙලාවේ OTP verified කියලා මෙන්න මෙතන පෙන්නනවා. හරි. දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ පළවෙනි නම මෙන්න මෙතනින් ටයිප් කරන්න ඕනේ. දෙවෙනි නම මෙන්න මෙතනින් ටයිප් කරන්න ඕනේ. ඉතින් මගේ නම ලිතුම් සබිජ්. එතකොට මම පළවෙනි ලිතුම් කියන කෑල්ල මෙන්න මේ පළවෙනි කොටුවෙත් සබිජ් කියන එක දෙවෙනි කොටුවෙත් තමයි මෙන්න මේ විදිහට මම ටයිප් කරන්නේ. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මෙන්න මෙතන අපේ ඇඩ්‍රස් එක. ඉතින් මෙන්න මේ ඇඩ්‍රස් එක ඇතුළත් කරද්දී ඔයා මතක තියාගන්න ඔයාගේ මෙන්න මේ ඩෙන්ටිටි අංකේ තියෙන ඇඩ්‍රස් එකම තමයි ඔයා මෙතෙන්ට ඇතුළත් කරන්න ඕනේ. හරි. මම මේ විදිහට මගේ ඇඩ්‍රස් එක මෙන්න මෙතෙන්ට ටයිප් කරගත්තා. දැන් ඔයා මෙන්න මෙතන next කියන බටන් එක තමයි ක්ලික් කරන්න ඕනේ. ඔයා ඉතින් මේ next කියන ක්ලික් කරන කලින් පොඩ්ඩක් ආයෙත් බලන්න ඔයා හරියට මෙන්න මේ තොරතුරු ටික පුරවලා තියෙනව නේද කියලා. හරි. දැන් ඊට පස්සේ අපි ඔය දෙවෙනි page එකට ආවා. මෙන්න මෙතනදී අපි මුලින්ම vehicle number එක ටයිප් කරන්න ඕනේ. ඔයා මේ පළවෙනි කොටුවේ ටයිප් කරන්න ඕනේ vehicle number එකේ ඉංග්‍රීසි අකුරු ටික. දෙවෙනි කොටුවේ තමයි ඔයා ටයිප් කරන්න ඕනේ vehicle number එකේ තියෙන ඉලක්කම් ටික. ඊට පස්සේ මෙන්න මෙතන vehicle type එක තෝරන්න ඕනේ. ඉතින් මම දාන්නේ මෙතෙන්ට bike එකක්. ඉතින් ඔයාත් මෙතෙන්ට ඔයාගේ vehicle එකේ type එක අනිවාර්යයෙන්ම තෝරන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ chassis number එක type කරන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ වාහනේ chassis number එක type කරනවා. ඔයත් ඔයාගේ වාහනේ chassis number එක බලලා මෙන්න මෙතන හරියටම type කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පුළුවන් select fill type එක. එතකොට ඉතින් ඔයාලට මෙන්න මෙතන petrol තමයි bike කියලා තෝරපු නිසා මට මෙතන petrol විතරයි පෙන්නන්නේ. ඉතින් ඔයා වෙන type එකක් නම් තෝරලා තියෙන bus, van, lorry වගේ. ඉතින් ඔයාලට මෙතන diesel කියන එකත් පෙන්නනවා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන register කියන එක ක්ලික් කරන්න ඕනේ. හරි. දැන් මට මේ විදිහට මගේ vehicle එකට අදාළ QR එක මේ විදිහට හම්බුලා තිනවා. ඉතින් මම මේ QR එක
මේ විදිහට මගේ මැෂින් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාටත් පුළුවන් ඔයා ෆෝන් එකක් මැෂින් එකක් ඕන එකකින් ගියත් මේ විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයා මැෂින් එකකින් නම් ගිහින් ඉන්න ඔයාට send QR to my mobile කියන එක ක්ලික් කරලා ඔයාගේ ෆෝන් එකට SMS එකක් විදිහට මේ QR කෝඩ් එක යවා ගන්න පුළුවන්. දැන් අපි බැලුවන අලුතින් QR කෝඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඊළඟට අපි බලමු කොහොමද මීට කලින් ඔයා හදාගත්ත QR කෝඩ් එක ලබා ගන්න කියලා. ඒ කියන්නේ ඔයා මීට කලින්, ඒ කියන්නේ මීට අවුරුදු කිහිපයකට කලින් තෙල් අර්බුදයක් ආපු වෙලාවේ ඔයා හදාගත්ත QR කෝඩ් එක අන්න ඒක කොහොමද නැවතත් ලබා ගන්න කියලා දැන් අපි බලමු. හරි. දැන් අපි ක්ලික් කරන්න ඕනේ vehicle login කියන බටන් එක. ඒක ක්ලික් කරාට පස්සේ අපින් ඉල්ලනවා ෆෝන් නම්බර් එක. මම මේ විදිහට ෆෝන් නම්බර එක ටයිප් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ ෆෝන් නම්බරයට OTP එකක් හම්බෙනවා. ඒ OTP එක ගෙන්නගෙන මම send OTP කියන එක ක්ලික් කරනවා. හරි. ඊට පස්සේ මම මේ විදිහට මට හම්බෙච්ච OTP එක ටයිප් කරගන්නවා. ඊට පස්සේ මම login කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාට මේ විදිහට ඔයාගේ පරණ QR කෝඩ් එක නැවතත් මේ විදිහට පෙන්නනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන download QR කියන එක ක්ලික් කළා ඔයාට මේ QR කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට SMS එකක් විදිහට ඔයා ටයිප් කරපු නම්බර් එකට මේක යවා ගන්න පුළුවන්. මෙන්න මේ send QR to my mobile කියන බටන් එක ක්ලික් කළා. ඉතින් දැන් කතා කරන්න යන වැඩේ තමයි මානුෂීය වශයෙන් වැදගත්ම මෙහෙවර. ඒ කියන්නේ ඔයාලක තිබ්බ කලින් වාහනේ දැන් ඔයා ඒක විකුණලා අලුත් වාහනයක් අරගෙන. හැබැයි ඔයාලක තිබ්බ කලින් වාහනේට තමයි QR කෝඩ් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයා හිතන්න ඒ වාහනේ ඔයාගේ මිලදී ගත්ත කෙනාට දැන් QR කෝඩ් එකක් හදාගන්න බෑනේ. මොකද හේතුව ඔයානේ QR කෝඩ් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාට වගකීමක් තියෙනවා ඒ පරණ වාහනේ QR කෝඩ් එකට ලොගින් වෙලා ඒක අයින් කරලා දාන්න. ඉතින් දැන් බලමු අන්න එහෙම කොහොමද පරණ QR කෝඩ් එකක් අපි අයින් කරන්න කියලා. ඒ දේ කරන්නත් ඔයා මුලින්ම ක්ලික් කරන්න ඕනේ vehicle login කියන ඔප්ෂන් එක. ඊට පස්සේ ඔයා මෙන්න මෙතෙන්ට කලින් වගේම ඔයාගේ ෆෝන් නම්බර් එකට ටයිප් කරලා OTP එක ගෙන්නගෙන login වෙන්න ඕනි. හරි. මේ විදිහට මම මේකට login වෙනවා. ඊට පස්සේ ඔයාට ඔයාගේ QR එක මේ විදිහට පෙන්වනවා. ඉතින් ඔයාට මේක අයින් කරන්න ඕන QR එක නිසා ඔයා මෙන්න මෙතන මේකේ තියෙන පල්ලෙහා පෙන්වන delete profile කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන confirm කියලා icon එකක් පෙන්වනවා. ඒක පෙන්වුවට පස්සේ ඔයාට නැවතත් mobile number එක type කරන්න තැනක් එනවා. ඉතින් ඔයා මෙන්න මෙතෙන්ට ඔයාගේ OTP එක ගෙන්න ගන්න පුළුවන්. ඔයා කලින් verify කරගත් mobile number එක තමයි type කරන්න ඕනේ. මම මෙන්න මේ විදිහට ඒ mobile number එක type කරලා send OTP එක ක්ලික් කරලා OTP එක මම ගෙන්න ගන්නවා. ඉතින් මට මේකට OTP එක හම්බුලා තිනවා. මම මේක මේ විදිහට මෙන්න මෙතන type කරගන්නවා. හරි. මම මේකට OTP එක type කරලා ඉවරයි. ඊට පස්සේ මෙන්න මෙතන verify කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මට මෙන්න මෙතන delete profile කියන ෆීචර් එක ඇක්ටිව් වුණා. ඊට පස්සේ මම මෙතන මේක delete profile කියන ක්ලික් කළාට පස්සේ ඔයා කලින් හිටිය page එකෙන් අයින් වෙලා ඔයාව main page එකට ගේනවා සහ successful කරන්න කියලාත් ඔයාට පෙන්නනවා ඔයාගේ profile එක delete වුණා කියලා. මේ විදිහට ඔයාගේ profile එක delete වුණාට පස්සේ ඔයාට පුළුවන් නැවතත් ඔයා අලුත් වාහනයක් register කරනවා නම් vehicle registration එක ක්ලික් කරලා ඉදිරියට ගිහින් ඔයාගේ වැඩ කටයුතු ටික කරගන්න. එහෙම නැත්නම් ඔයා වෙන වාහනයකට log වෙලා ඔයාගේ QR එක ගන්නවා නම් ඔයාට මේ vehicle login කියන බටන් එක ඔබලා ඔයාගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. මම හිතනවා මේ වෙනකොට ඔයාට මේ වීඩියෝ එකෙන් ඔයාට තිබ්බ ප්‍රධානම ගැටලු කිහිපයකටම උත්තර හම්බ වෙලා ඇති කියලා. ඉතින් ඒ වගේම තවත් ගොඩක් අයට මුහුණ පාන වෙන ගැටලුවක් තමයි මෙන්න මේ විදිහට මේ තොරතුරු ටික මේ වෙබ්සයිට් එකට දාගෙන යද්දී එක error messages පෙන්නනවා. ඉතින් ඒකට නම් විසඳුමක් අපිට දෙන්න විදිහක් නැහැ. ඒකට ඉතින් ඒ බලධාරීන් තමයි නියමිත විසඳුමක් දෙන්න ඕනේ. ඉතින් මම හිතනවා තව ටික දවසකින් හරි මේ සිස්ටම් එක හරියට ඩෙවලොප් කරගන්න උන්ට පුළුවන් වෙයි කියලා. ඉතින් කොහොම හරි මම අද කතා කළේ අපේ පැත්තෙන් කොහොමද QR කෝඩ් එක හරියට හදාගන්නේ කියලා. ඉතින් ඔයාට වෙබ්සයිට් එකේ errors ආවොත් පොඩ්ඩක් වෙලා ඉඳලා ආයෙත් try කරලා බලන්න. ඉතින් එහෙම කළත් හදාගන්න බැරි නම් පොඩ්ඩක් කල් ඔයාට ඉන්න වෙයි මේ සිස්ටම් එක හරියට ඩෙවලොප් කරලා ඉවරයි වෙනකම්. මේ වගේම වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙන අද සමගන්නවා. ඊට වේවා ඔබේ පැතුම්. මම ලිත්